එදා මාර විදියට රස්නේ තිබුණ දවසක්. අහසත් නිකන් කම්මැලි කරනුමට වගේ බලාගෙන ඉන්නවා. මම බස් එකක් එනකන් හිටියේ මහන්සියේ. එතකොට තමයි මම එයාව දැක්කේ. එයා ළඟට ආවේ නිකන් මද පවනක් වගේ. අතේ තිබුණ ලානිල් පාට කුඩය. එයා මං දිහා බලලා පොඩ්ඩක් hina වුණා. ඒ hinaවට පුළුවන් වුණා දවස පුරාම තිබුණ මගේ මහන්සිය එකපාරටම නැති කරලා දාන්න. ටික වෙලාවකින් අහස කළු කරලා මහා හයියෙන් වහින්න ගත්තා. බස් එකේ හිටපු හැමෝම මෙහෙ වුණාට මම බලාගෙන හිටියේ වහින වැස්ස දිහා. අද නම් බස් එකක් එන එකක් නෑ වගේ නේද? එයා මගෙන් ඇහුවේ හරිම හුරු බුරුටු විදියට. ඔව් ඒ වගේ. ඔයාට යන්න හදිස්සියද? මම ඇහුවා. නෑ මම වැස්සට ආසයි. ඒත් මේ වගේ වෙලාවක තනියම ඉන්න එක තමයි ටිකක් කම්මැලි. එයා මං දිහා බලලා කින්ඩේට වගේ hina වුණා. අපි දැන් අතර විනාඩි 20ක් විතර එක දේවල් කතා කළා. අඳුරන්නේ නැති දෙන්නෙක් විදියට කතාව පටන් ගත්තට ඒ වෙලාව ඉවර වෙද්දී අපි අවුරුදු ගානක ඉඳන් යාළුවෝ වගේ වුණා. වැස්ස ටිකක් අඩු වෙද්දී ආ යන්න ලෑස්ති වුණා. මගේ නම සෙනුරි එයා කිව්වා. මම කසුන්. මම කිව්වේ hina වෙලා. එයා යන්න හදලා ආපහු හැරුණා. කසුන් ඔයා ළඟ ෆෝන් එකක් තියෙනව නේද? මට නම්බර් එක දෙන්න බැරිද? ඊළඟ දවසේ වැස්ස වෙලාවක කතා කරන්න. අන්න ඒ වැස්ස තමයි මගේ ජීවිතේ ලස්සනම ආදර කතාවේ ආරම්භය වුණේ. අදටත් වැස්ස දවසට මම මේ බස් වලට දිහා බලන් ඉන්නේ හරිම ආදරෙන්. මොකද මගේ මුළු ලෝකෙම මට හම්බුනේ එතනදි නිසා. එදා සෙන්ඩර් ගියාට පස්සේ මට මුළු රෑම නිින්ද ගියේ නෑ. මම ෆෝන් එක අතේ තියාගෙන බලන් හිටියේ එයාගෙන් මැසේජ් එකක් එයිද කියලා. හරියටම රෑ 10ට විතර මගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණා. තවමත් වැස්ස පාටයි නේද? සෙන්ඩර්ගෙන් මැසේජ් එකක්. එතනින් පටන් ගත්ත ඒ කතාව සති කිහිපයක් ගාදී නිකම්ම හායි බායි වලට වඩා දුර ගියා. අපි හැමදාම රෑ වෙනකන් ෆෝන් එකෙන් කතා කළා. එයා කැමති දේවල්, මම කැමති දේවල්, අපි දෙන්න අතර පුදුම සමානකම් ගොඩක් තිබුණා. සති දෙකට විතර පස්සේ අපේ තීරණය කළා ආයෙත් හම්බෙන්න. එදා අපි හම්බුනේ නගරෙ මැද තිබුණු පුංචි කැෆේ එකකදී. මම හිතුවා ඔයා මට කෝල් කරන එකක් නැහැ කියලා. සෙන්ඩර් කෝපි එකක් බොන ගමන් කිව්වා. ඇයි එහෙම හිතුවේ? මම ඇහුවා. නෑ ඒ වැස්ස වෙලාවේ මම එහෙම නම්බර කිව්වේ හරිම බයෙන්. ඔයා මොනවා හිතයිද කියලා දැනගෙන හිටියේ නෑ. එයා ලැජ්ජාවෙන් මින් බලාගෙන කිව්වා. මම එයාගේ දැස් දිහා කෙලින් බැලුවා. ඇත්තටම මම එදා ඒ බස් වලට හිටියේ හරිම කලකිරීමෙන්. ඒත් ඔයා ආවට පස්සේ මට හිතුණා ජීවිතේ හරි ලස්සනයි කියලා. ඒක නිකන් හරියට කාන්තාරයකට වැස්සක් වැටෙනා වගේ. සෙනුරුගේ මුණ රතු වුණා. එයා මුකුත් නොකිය hina වුණා විතරයි. එදා අපි හවස් වෙනකන් කතා කළා. අන්තිමේදී ආ යන්න ලෑස්තිදී මම එයාගෙන් අතින් අල්ලලා නැමැත්තුවා. සෙනුරි මම මේක කියන්නේ හරි වෙලාවද දන්නේ නැහැ. ඒත් මට හිතෙනවා මම ඔයාට ගොඩක් ආදරේ කරන්න පටන් ගන්න කියලා. ඒ වැස්ස වෙලාවේ ඉඳලම. සෙනුරි එකපාරටම නිහඬ වුණා. මගේ හදවතේ ගැස්ම මටම ඇහෙනවා. තප්පර කිහිපයකට පස්සේ එයා මගේ අතින් හෙමින් කිව්වා මම හිතුවේ ඕක කියනකම් මට තව කොච්චර කල් බලන් ඉන්න වෙයිද කියලා. අද අපි දෙන්න එකම කුඩයක් යට ජීවිතේ වැහි බින්දු වලට තෙමෙමින් එකට ගමනක් යනවා. අපේ ආදරේ එදා වැස්ස වගේම හරිම නැවුම්. හරිම ආදරණීයයි. අපි දෙන්න ආයෙත් හම්බුනාට පස්සේ හැමදාම කතා කළා. සෙන්ඩර්ගේ hinaවයි එයාගේ හිතොන්දකමයි මගේ ජීවිතේ එකපාරටම වෙනස් කළා. මට හිතුණා මම එයාට ආදරේ කියලා. ඉතින් එක දවසක් අපි කැෆේ එකක හම්බුන වෙලාවේ මම එයාට කිව්වා. සෙනුරි පුදුම වුණා. එයාගේ මූණේ ලස්සන hinaවක් ඇඳුණා. එයා මගේ අතින් දිනල්ල කිව්වේ මමත් ඔයාට ආදරේ කියලා. එදා ඉඳන් අපි දෙන්නගේ ජීවිතේට අලුත් පාටක් එකතු වුණා. හරියට ඒ අකාලේ වැහුණු වැස්ස වගේ. අපේ ආදරේ හරිම ලස්සනයි.